අපේ කලින් හෝම් බිල්ඩිං වීඩියෝ සීරීස් එක ගොඩක් අය බලලා තිබුණා. හැබැයි අපි ඒකේ ලෑන්ඩ්ස්කේපින් ගැන වැඩි කතා කළේ නැහැ. ඒකින්ද අපි හිතුවා ෆලෝ අප් වීඩියෝ එකක් කරන්න අපේ අලුත් ගෙදර ලෑන්ඩ්ස්කේපින් කරේ කොහොමද කියලා. ටවුන් ප්ලෑනින් ස්ටේජ් එකේදී අපේ කවුන්සිල් එකේ රික්වයර්මන්ට්ස් වලට අනුකූලව ලෑන්ඩ්ස්කේප් ප්ලෑන් එක ඩිසයින් කරන්න අපි ලෑන්ඩ්ස්කේප් ඩිසයිනින් කම්පැනි එකක් එක්ක වැඩ කළා. මේ තියෙන්නේ approved landscape plan එක. අපේ කවුන්සිල් එකේ ගොඩක් රික්වයර්මන්ට්ස් තිබුණා. ඒකේ මේන් රික්වයර්මන්ට් එකක් තමයි මේ plant schedule එක. plant schedule එකේ ඔයගලන්ට පේනවා ඇති plants 200කට වඩා අපිට දාන්න කියලා තිබුණ එක. ඒකිනුත් ඒගොල්ලෝ ගොඩක්ම කියලා තිබුණේ මේ native plants දාන්න කියලා. ඉතින් ඒ රික්වයර්මන්ට් එකට අනුකූලව අපේ landscape designer මේ plant schedule එක හැදුවා. අනිත් මේන් රික්වයර්මන්ට් එක තමයි අපේ ගෙවල් දෙක වෙන් කරන වැට. ඒකට ස්පෙસિෆික් රික්වයර්මන්ට්ස් දීලා තිබුණා. ඒක 1.8 මීටර්ස් උස වෙන්න ඕනේ. ඒ වගේම ඒක ක්වොලිටි ලී එකකින් හදලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මර්බු වගේ ලී එකකින් කලර් බොන්ඩ් යූස් කරන්න බෑ අපිට ඒ වැටට. ඊළඟ රික්වයර්මන්ට් එක තමයි ස්ටෝරේජ් වලට අවශ්‍ය sheds, bicycle racks, clothing lines සහ walking paths. ඒ කියන්නේ footpath එක ඊට අමතරව අපිට vegetable beds දෙකක් දාන්න කියලා තිබුණා අපේ ගෙවල් දෙකට. ඕස්ට්‍රේලියාවේ අලුතෙන් ගයක් හැදුවම ගොඩක් අය ලෑන්ඩ්ස්කේපින් එක තමන්ම කරගන්නවා. අපි පළවෙනිටම හදපු ගෙදරත් අපිම තමයි ලෑන්ඩ්ස්කේපින් එක කරගත්තේ. ඒ ගෙදරත් වීඩියෝ එකක් බලන්න ඕන නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. මේ ගෙවල් දෙකට කවුන්සිල් එකේ ස්පෙસિෆික් රික්වයර්මන්ට්ස් තිබුණ නිසා අපි හිතුවා ලෑන්ඩ්ස්කේපින් කම්පැනි එකකට කියලා මේක කරගන්න. ඒකින්ද අපි කම්පැනිස් 3කින් කෝට්ස් 3ක් ගත්තා. මේ කෝට්ස් තුනේ එක කෝට් එකක් ගස්වලට විතරක් ඔස්ට්‍රේලියන් ඩොලර්ස් 40000ක් කෝට් කරලා තිබුණා. හැබැයි අපිට ඕන වුණේ අපේ කවුන්සිල් එකේ රික්වයර්මන්ට්ස් මිනිමම් මීට් කරන්න. ඒ නිසා අපි මේ කෝට්ස් තුනේ අඩුම කෝට් එක තෝරගත්තා. වැඩ පටන් ගත්තට පස්සේ ඒගොල්ලෝ මුලින්ම කරේ ඒගොල්ලන්ගේ ඉක්විප්මන්ට් අරන් ඇවිල්ලා පොළොව සමතලා කරා. ඊට පස්සේ ලෑන්ඩ්ස්කේප් ප්ලෑන් එකේ තියෙන විදිහට එක එක ඒරියාස් වෙන් කරා. තනකොළ තියෙන ඒරියාස්, ඊට පස්සේ ෆුට්පාත් තියෙන ඒරියාස්, ඊට පස්සේ ගස් වවන ඒරියාස් ඒ ඔක්කොම වෙන් කළා. තනකොළ දාන ඒරියාස් ප්‍රිපෙයාර් කරා තනකොළ දාන්න. ඊට පස්සේ ෆුට්පාත් තියෙන ඒරියාස් ඒගොල්ලෝ දැම්ම ටස්කන් ටොපින් කියලා එකක්. ඒක ඇවිල්ලා නිකන් දුමුරු පාට පස් වගේ එකක්. ඒක දාලා ඒගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලන් ඉක්විප්මන්ට් වලින් ඒක කම්ප්‍රෙස් කරනවා. කම්ප්‍රෙස් කරලා ඉවරලා ඒක උඩින් වතුර දානවා. වතුර දැම්මට පස්සේ ඒක හොඳට සෙට් වෙනවා. සෙට් වුණාට පස්සේ ඒක උඩ ඇවිදින්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක උඩින් තව කොන්ක්‍රීට් ටයිල්ස් උත් දැම්මා ෆුට්පාත් එක විදියට. අපි මේ වැඩේ කෙරුණේ මාර්තු අප්‍රේල් මාසවලදී. ඒ කාලෙදි ගොඩක් ඩ්‍රයි කාලගුණයක් තිබුණේ. ඒ නිසා අපි තනකොළ හිටවලා සති 2ක් විතර යනකම් කන්ටිනියස්ලි වතුර දැම්මා ඒ තනකොළ ටික මැරෙන්නේ නැතුව තියාගන්න. ඊට අමතරව අපි ඩිසයිඩ් කරා ගස් පැල කරන ඒරියාස් වලට දාන්න බ්ලැක් මල්ච් එක. අපිට ඔප්ෂන්ස් දෙකක් තිබ්බා. බ්ලැක් මල්ච් එකයි බ්‍රවුන් මල්ච් එකයි මම හිතන්නේ. අපි බ්ලැක් මල්ච් එක සිලෙක්ට් කරා මොකද ඒක අපේ එක්ස්ටීරියර් වෝල් එකත් එක්ක මැච් වෙන හින්දා නිකන් කළු පාට වගේ. ඒකින්ද ඒක තමයි අපි සිලෙක්ට් කරේ. දැන් අපි මේ go through කරන්න යන්නේ අපි ලෑන්ඩ්ස්කේප් ප්ලෑන් එකට අනුකූලව අපි දාපු ගස් සෙට් එක. අපි මුලින්ම අපේ ගෙදරින් පටන් ගමු. අපේ ගෙදර බෝඩර් එකට දාලා තියෙනවා ග්‍රවීලියා රෝ එකක්. ඒකෙන් ෆ්‍රන්ට් බෝඩ් එකට පාරට ඕපන් වෙන පැත්තට ඒක ඇවිල්ලා නිකන් බුෂ් එකක් වගේ. ඒකේ ලස්සන රතු පාට මලක් එනවා. මේ ග්‍රවීලියා රෝ එක මැදට වෙන්න ඒගොල්ලෝ අපිට කියලා තිබුණා ජැකරැන්ඩ ගහක් හිටවන්න කියලා. මේ ජැකරැන්ඩ ගහ ලොකු වුණාම මීටර 12ක් විතර උස යනවා. මේ ගහේ මල්ලාහම හරිම ලස්සනයි. ෆුල් ගහම වැහෙනවා මල් වලින්. ලස්සන දම් පාට මලක් තමයි තියෙන්නේ මේ ගහට. මේ ජකාර්ඩ්න ගහට එහා පැත්තේ වෝටර්ගම් ගහක් දාන්න කියලා තිබුණා. ඒක ජකාර්ඩ්න ගහ තරම්ම උස යන එකක් නෙමෙයි. ඔය එක එච්චර මල් එන්නෙත් නැහැ. නිකම්ම ගහ විතරයි තියෙන්නේ. මේ අපේ හැම ගහක් වටේටම shrubs දාන්න කියලා තිබුණා. ඒක කාසා බ්ලූ කියන shrub එක තමයි ඒගොල්ලෝ ස්පෙસિෆයි කරලා තිබුණේ. අපි ඒ නිසා ඒ ගස් වටේට ඒ කාසා බ්ලූ shrubs දැම්මා. ඊට පස්සේ අපේ වෝටර් මීටර් එකයි ගෑස් මීටර් එකයි තියෙන කැලෙත් ඒ දෙක වටේට සේම් shrub එක තමයි දාන්න කියලා තිබ්බේ. අපේ ගෙදර left border එකට වෙන්න dwarf spurges දාන්න කියලා තිබුණා. ඒ තමයි මේ row එක. ඒකත් ඇවිල්ලා නිකන් බුෂ් එකක් වගේ එකක්. ඒකෙත් ලස්සන පොඩි දම් පාට මලක් එනවා. ඊළඟට අපේ ගෙදර ෆුට්පාත් එකට ඉස්සරහින් ස්නෝ මේඩන් රෝ එකක් දාන්න කියලා තිබුණා. ඔය එක නිකන් වැවෙන හෙජ් එකක් වගේ. ප්ලස් ඒකේ එනවා ලස්සන සුදු පාට මලක්. මේ ස්නෝ මේඩන් රෝ එකට පිටිපස්සෙන් තමයි අපේ ෆුට්පාත් එක තියෙන්නේ. මේ ෆුට්පාත් එකට තමයි අපි අර ටස්කන් ටොපින් දාලා ඒක උඩ ස්ටෙපින් ස්ටෝන්ස් දැම්මේ. අපේ ලිවිං රූම් එක ඉස්සරහා තියෙන ජනේලෙ ළඟට වෙන්න ඒගොල්ලෝ කියලා තිබුණා
වෙස්ට්‍රින්ග්ලා පැල 4ක් දාන්න කියලා. මේ පැලවල නම් මල් එන්නේ නැහැ. කොළපාට බුෂ්යක් වගේ ප්ලාන්ට් එකක් තමයි වෙස්ට්‍රින්ග්ලා කියලා කියන්නේ. දැන් අපි බෑක්යාඩ් එකට ගිහිල්ලා බලමු මොනවද ඒකේ තියෙන ප්ලාන්ට්ස් උත් කියලා. බෑක්යාඩ් එක අපි වෙන් කරලා තියෙන්නේ ෆ්‍රන්ට් යාඩ් එකෙන් කලර් බොන්ඩ් ෆෙන්ස් එකකින්. ඒකට කවුන්සිල් එකෙන් අලව් කරලා තිබ්බා කලර් බොන්ඩ් යූස් කරන්න. එතන ගේට් එකක් තියෙනවා. ඒකෙන් ඇතුළට ගියාම බෑක්යාඩ් එකට යන්න පුළුවන්. බෑක්යාඩ් එකට ඇතුල් වෙච්ච ගමන් වම් පැත්තේ තියෙනවා තව ප්ලාන්ට්ස් රෝ එකක්. ඊට පස්සේ පිටිම පස්සේ තමයි අපේ ෂෙඩ් එකයි ක්ලෝස් ලයින් එකයි තියෙන්නේ. අපේ බැක්යාඩ් එකේ සයිඩ් එකට ඒගොල්ලෝ දාන්න කියලා තිබුණා ඩ්වෝෆ් ලිලි පිලි රෝ එකක්. ඊට පස්සේ බැක්යාඩ් එකේ ටිකක් පිටිපස්සට වෙන්න තවත් ගහක් හිටවන්න කියලා තිබුණා. අපි ඒකට දාලා තියෙන්නේ ක්‍රැබ් ඇපල් ට්‍රී එකක්. බැක්යාඩ් එක ගොඩක් කවර් වෙලා තියෙන්නේ තනකොළ වලින්. ඊට පස්සේ අපේ මේ ස්ලයිඩින් ඩෝස් දෙකක් තියෙනවා. ඒ ස්ලයිඩින් ඩෝස් එකට ළඟ තියෙන්නේ ස්ටෙපිං ස්ටෝන්ස් ටිකක්. ගොඩක් තියෙන තනකොළ හැබැයි පිටිපස්සම කෑල්ල අපි දාලා තින්නේ ටස්කන් ටොපින්. එතන තමයි මම කලින් කිව්ව ෂෙඩ් එකයි ක්ලෝස් ලයින් එකයි තියෙන්නේ. අපේ පිටිපස්සේ බෝඩර් එකට ෆ්ලෙක්ස් ලිලීස් ටිකක් හිටවන්න කියලා තිබුණා. ඊට එහා පැත්තට වෙන්න ඒගොල්ලෝ වෙජි බෙඩ් එකක් ඩිසයින් කරලා තිබුණා. අපි මේ වෙජි බෙඩ් එකේ වෙජිටබල්ස් හිටවනවා. හරි අපේ ගෙදර ලෑන්ඩ්ස්කේප් එක අපි කවර් කරා. එහෙනම් අපි යමු ඉස්සරහා පැත්තේ තියෙන අනිත් ගෙදරට ගිහිල්ලා ඒකෙත් බලමු කොහොමද ලෑන්ඩ්ස්කේපින් ප්ලෑන් එක කියලා. අපේ එහා ගෙදර ඉස්සරහා බෝඩර් එකට වෙන්න ස්නෝ මේඩන්ස් රෝ එකක් ගිහිල්ලා තියෙනවා. අපේ ගෙදර වගේම ඒ ගෙදරට වෝටර් ගම් ප්ලාන්ට් එකකුයි ජැකරැන්ඩා ප්ලාන්ට් එකකුත් ඉස්සරහට දාන්න කියලා තිබුණා. මේ ගෙදර ඩ්‍රයිව් එක දෙපැත්තෙත් අපිට ප්ලාන්ට්ස් දාන්න කියලා තිබ්බා. ඩ්‍රයිව් එකේ අපේ වම් පැත්තට වෙන්න ෆයර් බෙල්ස් ට්‍රීස් 5ක් දාන්න කියලා තිබුණා. ඒකේ දකුණු පැත්තට වෙන්න ෆ්ලෙක්ස් ලිලීස් රෝ එකකුයි තව ග්‍රවීලියා පැල දෙකකුත් දාන්න කියලා තිබුණා. මේවත් අර නිකන් ශ්‍රබ්ස් වගේ ඒවා. හැබැයි ග්‍රවීලියා වල නම් මම හිතන්නේ මල් එන ප්ලාන්ට් එකක් ඒක. මේකේ ෆුට්පාත් එක ඉස්සරහා ඩයනෙලා කසා බ්ලූ ප්ලාන්ට්ස් රෝ එකක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ෆුට්පාත් එකට අපේ ගෙදර වගේම ටස්කන් ටොපින් දාලා ඒක උඩ කොන්ක්‍රීට් ස්ටෙපිං ස්ටෝන්ස් එකකුත් දාලා තියෙනවා. මේ ගෙදර බෑක්යාඩ් එකට එන්ටර් වෙන ගේට් එක ඉස්සරහා දාලා තියෙන ඩ්වෝෆ් ලිලි පිලිස්. ඒක අපේ බෑක්යාඩ් එකේ ලෙෆ්ට් සයිඩ් එකට දාලා තියෙන සේම් ප්ලාන්ට් එකම තමයි. ඒකත් නිකන් අර හෙජ්ජයක් වගේ තමයි වැවෙන්නේ. මේ ගෙදර සයිඩ් බෝඩර් එකට ඩ්වෝෆ් ස්ප්ලර්ච් පැල ගොඩක් දාලා තියෙනවා. ඊට අමතරව කෝණ එකට වෙන්න ෆ්ලෙක්ස් ලිලීස් ප්ලාන්ට්ස් ගොඩකුත් දාන්න කියලා ඒගොල්ලෝ තිබුණා. ඔව් කෝණ එක ඇවිල්ලා අපේ ගෙදර ඩ්‍රයිව් එකත් එක්ක සෙට් වෙන කෝණ එක. ඊට පස්සේ බෝඩ් එකට දාලා තියෙන පැල ඇවිල්ලා ඒකේ ඇවිල්ලා දම් පාට මලක් තමයි එන්නේ. ලස්සන පඳුරක් වගේ පැලයක් ඒක. බෑක්යාඩ් එකට ඇතුල් වෙච්ච ගමන් මුලින්ම තියෙන්නේ චයිනීස් ප්ලම් ට්‍රී එකක්. ඒක දැන්ට පොඩි පැලයක්. හැබැයි ඒක ටිකක් ලොකු වෙන්න හැදෙනවා. බෑක්යාඩ් එකට දාලා තියෙන සම්පූර්ණයෙන්ම ටස්කන් ටොපින්ග්ස් ප්ලස් කොන්ක්‍රීට් ස්ටෙපිං ස්ටෝන්ස් තමයි දාලා තියෙන්නේ. ඒ ගෙදරත් අපේ ගෙදර වගේම ෂෙඩ් එකකුයි වෙජි බෙඩ් එකකුත් දාන්න කියලා තිබුණා. ඊට පස්සේ බෑක්යාඩ් එකේ තව ටිකක් පිටිපස්සට යනකොට අපේ ගෙදර පැත්තේ තියෙන බෝඩර් එකේ තව ප්ලාන්ට්ස් රෝ එකක් දාලා තිනවා. ඒ රෝ එකේ තියෙන්නේ ඩයනෙලා කසා බ්ලූස්. ඊට අමතරව ඒ ගෙදර පිටිපස්ස මුළු රෝ එකටම ඩ්වෝෆ් ලිලි පිලිස් දාන්න කියලා තිබුණා. අපේ ලෑන්ඩ්ස්කේපින් එක ඉවර වුණාට පස්සේ අපිට ඩ්‍රයිව් වේ එකයි ෆුට්පාත්ස්ුයි හදන්න කියලා තිබුණා. මොකද අපේ ගේ හදන වෙලාවේදී අපේ පරණ ෆුට්පාත් එකට ගොඩක් ඩැමේජස් වුණා. ඒක වෙනුවෙන් අපි බොන්ඩ් එකකුත් අපේ කවුන්සිල් එකට තියලා තිබ්බේ. ඒ නිසා අපිට ආපහු අපේ ගේ හදලා ඉවර වුණාම ෆුට්පාත් එක නැවත ඒ යථා තත්වයට පත් කරලා දෙන්න කියලා කවුන්සිල් එක කියලා තිබුණා. එතකොට තමයි ඒගොල්ලෝ ඒ බොන්ඩ් එක රිලීස් කරන්නේ. ඉතින් මේ ඩ්‍රයිව් වේ එකටයි ෆුට්පාත්ස් ආපහු ඒ විදිහට හදලා දෙන්නයි අපි නැවත කෝට්ස් ගත්තා. ඉස්සෙල්ලා ප්‍රොසෙස් එක වගේම කෝට්ස් කීපයක් අරගෙන ඒකෙන් හොඳ සාධාරණ කෝට් එකක් අපි තෝරගත්තා. මේකෙදී අපිට වෙච්ච තව දෙයක් තමයි අපි ඉන්නේ බිසි ජංක්ෂන් එකක. අපේ ඉස්සරහින් තියෙන්නේ 60 km/h පාරක්. ඒ නිසා කවුන්සිල් එකෙන් අපිට රික්වයර්මන්ට් එකක් ආවා. මොකද මේක වටේ ඇවිදින අයගේ සේෆ්ටි එක සහ ට්‍රැෆික් එක කන්ට්‍රෝල් කරන්න ඕන. ඒ නිසා අපිට ට්‍රැෆික් කන්ට්‍රෝල් රික්වයර්මන්ට් එකකුත් ආවා. ඒකට අපි ටිකක් වැඩිපුරත් ගෙවන්න වුණා. ලෑන්ඩ්ස්කේපින් එකේ ඉවරනාට පස්සේ අපේ නේචර් ස්ට්‍රිප් එකේ ගොඩක් ලෑන්ඩ්ස්කේපින් එකෙන් ඉතුරු වෙච්ච ලී මල්ච් වගේ ඒවා ගොඩ ගැහිලා තිබුණා. ලෑන්ඩ්ස්කේප් ඇවිල්ලා ඊට පස්සේ ඒ ටික ඔක්කොම ක්ලීන් කරලා අරගෙන ගියා. ඒකේ ඉතුරු වෙච්ච මල්ච් ටික අපේ ගෙදර ඉස්සරහා ගස්වල මල්ච් මිස් වෙලා තිබුණු තැන්වලට අපි දැම්මා. ඊට පස්සේ අපේ පිටිපස්සේ වැට අයිනටත් අපි ඒ ටික දාගත්තා. තවත් ඉතුරු වෙලා තිබුණා. ඊට පස්සේ ඒවා ටික අපි අපේ නේබර්ටත් දුන්නා. ලෑන්ඩ්ස්කේපින් එකයි ඩ්‍රයිව්වේසුයි ෆුට්පාත්සුයි ඔක්කොම කම්ප්ලීට් කරලා ඉවරනාට පස්සේ අපි කවුන්සිල් එකට කිව්වා අපේ ෆයිනල් ඉන්ස්පෙක්ෂන් එකට එන්න කියලා. ඔව් ඒගොල්ලෝ ඒ ෆයිනල් ඉන්ස්පෙක්ෂන් එකට ඇවිල්ලා ඒක බලලා අපිට ගොඩක් රිවිෂන්ස්
කරන්න කියලා ඒ වෙලාවේ වෙලා තිබුණා. ඒකේ සමහරක් රිවිෂන්ස් ගත්තොත් ලෑන්ඩ්ස්කේප් ප්ලෑන් එක සම්බන්ධව රිවිෂන්ස් තමයි අපේ ඉස්සරහ ගෙදර ඩ්‍රයිව් එක අවට තිබුණු ප්ලාන්ට්ස් ගාන මදි කියලා තිබුණා. ඊළඟට අපිට අමතක වෙච්ච කාරණයක් තිබුණා. ඇත්තට මේක අමතක වීමකටත් වඩා අපි යූස් කරන්නේ නැති නිසා අපි හිතුවා බයිසිකල් රැක්ස් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. නමුත් ඒගොල්ලෝ කිව්වා නෑ ඒක ඔයගොල්ලන්ගේ ප්ලෑන් එකේ තියෙනවා. ඒ නිසා ඒ බයිසිකල් රැක්ස් ඒ කියපු තැනම ගරාජ් එකේ ඒ තැන්වල ඒවා දාන්න කියලා. ඊට අමතරව අපේ වැට ගැනත් පොඩි කන්සර්න් එකක් තිබුණා. ඒ තමයි අපේ ඩ්‍රයිව් එකෙන් කාර් එක රිවර්ස් කරනකොට ෆුල් විසිබිලිටි එක තියෙනවනේ ෆුට්පාත් එකේ කවුරු හරි එනවනම්. ඒකින්ද එතන කෝණ එකේ පොඩි ට්‍රයැන්ගල් එකක් වගේ ස්පේස් එකක් තියලා තිබ්බා. ඒක ඒගොල්ලෝ ඉන්ස්පෙක්ට් කරාට පස්සේ කිව්වා මේක මදි. තව ඒක වැඩි කරන්න ඕනේ. ඒකින්ද එතන ගහලා තිබ්බ වැට පොඩ පස්සට පුෂ් කරන්න ඕනි කියලා. ඊට අමතරව ඒගොල්ලෝ ඩ්‍රයිව් එකේ ෆිනිෂින් එක ගැන, ඒ කියන්නේ ස්පෙෂලි අර පාරට කනෙක්ට් වෙන තැන කෝණ එකේ ෆිනිෂින් එක හරි නෑ කියලා තිබුණා. ඉතින් අපි මේ ඔක්කොම රිවිෂන්ස් අපේ ලෑන්ඩ්ස්කේප් ලවා සහ අපේ ඩ්‍රයිව් එක කරපු කොන්ක්‍රීට් ලවා කරවගත්තා. ඒ එකකටවත් ඒගොල්ලෝ අපිට වැඩිපුර චාර්ජ් කළේ නෑ. හැබැයි අපේ අර වැටේ ප්‍රශ්නෙට නම් අපිට ටිකක් වැඩිපුර ගෙවන්න වුණා. මේ රිවිෂන්ස් ටික ඉවර වුණාට පස්සේ ආපහු කවුන්සිල් එකට එන්න කියන්න ඕන උනේ නැහැ. මොකද ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ට ෆොටෝස් ටික එවන්න ඒව කළාට පස්සේ කියලා. අපි ඒ වගේම ඒ ෆොටෝස් ටික ඉන්ස්පෙක්ටර්ට යවුවා. ඒවා ඒගොල්ලෝ බලලා ඉවර වෙලා හැම දෙයක්ම ඕකේ කියලා කිව්වා. එතනින් එහාට අපේ ඒ සබ්ඩිවිෂන් ප්‍රොසෙස් එක ඉවර වුණා. මේ ප්‍රොජෙක්ට් එකේදී අපිත් එක්ක වැඩ කරපු ලෑන්ඩ්ස්කේප් සහ කොන්ක්‍රීටත් එක්ක වැඩ කරන එක ටිකක් විතර අපිට අමාරු වුණා. අපිත් මේක ෆස්ට් ටයිම් ප්‍රොජෙක්ට් එකක්නේ. ඩ්‍රයිව් එක එහෙම දැම්මට පස්සේ ඒකේ ෆිනිෂිං එක හොඳ නැහැ කියලා කවුන්සිල් එකෙන් දෙතුන් පාරක්ම ඒක ආපහු රීවර්ක් කරන්න කියලා කිව්වා. ඒ වගේම ලෑන්ඩ්ස්කේපින් කරද්දිත් සමහර ඒවා එයා වරද්දලා රීවර්ක් කරන්න වෙච්ච අවස්ථා තිබ්බා. ඒකින්ද අපේ ෆියුචර් ප්‍රොජෙක්ට්ස් වලදී අපි ගොඩක් වෙලාවට මේගොල්ලොත් එක්ක වැඩ කරන්න යන්නේ නැහැ. ඉතින් අපි හිතනවා අපේ මේ වීඩියෝ එක ඔයගොල්ලෝ ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. ඕස්ට්‍රේලියාවේ ගෙවල් හදන ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩක් හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලාත් අපි හිතනවා. එහෙනම් මේ වගේ තව වීඩියෝ එකකින් ආයි හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.